අපි බලමු ඔයා දැන් no contact ඉන්නවා නම් ඔයාගේ ඔය no contact එකෙන් මිදෙන්න ඔයා මොකද කරන්න ඕනේ? මේ වෙලාවේ ඔයා හැසිරෙන්න ඕනේ කොහොමද ඔය no contact එක නැති කරගන්න? එයා ඔයාට කෝල් කරන්න නම් ඔයා කොහොමද හැසිරෙන්න ඕනේ? අපි බලමු ඔයා මොනවද කරන්න ඕනේ කියලා. ෆයිල් දෙකක් තියෙනවා. කැමති ෆයිල් එකක් හිතාගන්න. ෆයිල් 1, ෆයිල් 2 කියලා තප්පර කිහිපයක් දෙන්නම් ෆයිල් එක හිතාගන්න. හරි. අපි බලමු ෆයිල් 1 හිතාගත්ත ඔයා මොකද කරන්න ඕනේ no contact වලින් මිදෙන්න කියලා. අපි කාඩ් කිහිපයක් පික් කරමු. බලමු. විශ්වයෙන් කියනවා ඔයාට ඔයාගේ වැඩවලට ෆෝකස් එක දෙන්න. 8 of Pentacles. ඒ කියන්නේ ඔයා මේ වෙලාවේ ඔයා කරන වැඩ, ඉදිරියදා සාර්ථකව කරන වැඩ හොඳට අවධානය දීලා කරන්න කියනවා. තව කාඩ් එකක් ගමු. කොහොමද no contact වලින් මිදෙන්නේ? ෆයිල් 1. ආයි Pentacles කාඩ් එකක් ඇවිල්ලා තියෙන්නේ 4 of Pentacles. ඔයා ඉන්න පොසිෂන් එක වෙනස් කරන්න එපා. ඔයා ඔය පොසිෂන් එකේ ඉන්න. දැන් ඔය ඉන්න විදිහටම ඉන්න. ඔයා ස්ථාවරව ඉන්න. ඔයා සෙලවෙන්න එපා. ඔයාට එන බාහිර බලපෑම් ඔයා ගණන් ගන්න එපා. ඔයා මූල්‍යමය වශයෙන් ශක්තිමත් වෙන්න ස්ථාවර අඩිතාලං දමා ගන්න කියලා විශ්වයෙන් කියනවා. අපි බලමු තව කාඩ් එකක්. ෆයිල් 1 වලට no contact වලින් මිදෙන්න. එයායි කතා කරන්න. ඔයා ඔයාගේ ජීවිතේ මොනවද කරන්න ඕනි? King of Swords. මොනවද කියන්නේ? ඔයා ස්ථාවර සිතිවිලි ඉන්න ඕනි. ඔයා නීතිමය වශයෙන්. ඒ කියන්නේ ඔයා කිසිම වෙලාවක හැඟීම් වලට වහල් වෙන්න එපා මේ වෙලාවේ. ඔයා නිවැරදි තීරණ ගන්න ඕනේ. ඔයා අනවශ්‍ය දේවල් මේ වෙලාවේ හිතන්න එපා. ඔයාගේ ටාගට් එක ගැන, ඔයාගේ අරමුණු ගැන ඔයා හිතන්න ඕනේ. ඒක ඇචීව් කරගන්න ඔයා මහන්සි වෙන්න ඕනේ. ඔයා හරියටම හරියටම ඒ දේම ඉලක්ක කරගෙන ඔයා වැඩ කරන්න ඕනේ. ඔයා නිවැරදි තීරණය මේ වෙලාවේ ගන්න ඕනේ. ඔයා මේ වෙලාවේ කිසිම දෙයක් දිහා බලන්න එපා. මේ වෙලාවේ කිසිම දෙයක් දිහා ඔයා සැලෙන මනසකින් බලන්න එපා. ඔයා නිවැරදිව ඍජුව බලන්න කියලා කියනවා විශ්වයේ. අපි තව කාඩ් එකක් ගමු. ෆයිල් 1 no contact වලින් මොනවද කියන්නේ? කොහොමද ඔයා මේ වෙලාවේ ඉන්න ඕනේ? ඔයාට පේනවා කෙනෙක් ඔයාව පහු කරගෙන යනවා, ඔයාගේ පස්සෙන් යනවා. මේක Fire of Pentacles. විශ්වයෙන් කියනවා ඔයා එයාගේ පස්සෙන් යනවා නම් ඒක නවත්තන්න. නිතරම එයාට කෝල් කරන්න හදන්න එපා. මෙසේජ් කරන්න හදන්න එපා. එයා ගැන හොයලා බලන්න යන්න එපා. මේ වෙලාවේ ඔයා සයිලන්ට් වෙන්න. ඔයා මේ වෙලාවේ සයිලන්ට් වෙලා ඔයාගේ වැඩවලට ඔයා ෆෝකස් එක දෙන්න. ඔයාගේ වැඩවලට ඔයා ෆෝකස් එක දෙන්න. එහෙම වුණොත් ඔයා no contact වලින් මිදෙනවා. බලමු angel messages. ඔයාගේ no contact වලින් මිදෙන්න angel messages මොනවාද කියලා තියෙන්නේ. බලමු ආරක්ෂාව. ඒ කියන්නේ ඔයා මේ වෙලාවේ ඍණ ශක්තිය ඔයාගේ ඇඟේ වැඩි. ඔයාගේ ඍණ ශක්තිය වැඩි. ඔයා මුලින්ම ඔයා තමන්ගේ ආරක්ෂාව, තමන්ගේ මනසේ ආරක්ෂාව ඇති කරගන්න ඕනේ. ඔයා පොඩි භාවනාවක නිරත වෙලා ඔයාගේ මනස ක්ලෙන්ස් කරගන්න ඕනේ. ඔයාගේ හදවතට ඔයා බවුන්ඩරිස් දාගන්න ඕනේ. ඔයා වැඩිපුර මේ වෙලාවේ සංවේදී වෙන්න යන්න එපා. ආරක්ෂාවට අධිපති දෙවියන් කියනවා ඔයාගේ හදවත පරිස්සම් කරගන්න. ඕනාවට වඩා ඕවර් තින්කින් කරන්න යන්න එපා. ඔයා බවුන්ඩරිස් දාලා ඔයාගේ හදවත ශක්තිමත් කරගන්න. ඔයා මේ වෙලාවේ ඔයාගේ මනස ශක්තිමත්ව පාලනයකින් තබා ගත යුතුයි. එහෙම වුණොත් ඔයාගේ ඔය no contact ගතිය නැති වෙලා එයා ඔයාට කතා කරන්න ඉඩ තියෙනවා. අපි බලමු ෆයිල් 2 වලට. ෆයිල් 2 වලට මොකද කියන්නේ no contact වලින් මිදෙන්න ෆයිල් 2 අය මොකද කරන්න ඕනේ මේ වෙලාවේ? අපි කාඩ් එකක් ගමු. King of Pentacles.
King of Pentacles. මෙතනදිත් අර පළවෙනි ෆයිල් එක තෝරපු අයටම කියනවා වගේ ඕගොල්ලොන්ගේ ශක්තිමත්භාවය. ඕගොල්ලෝ ගොඩක් ශක්තිමත් වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් කිං කෙනෙක් කියන සෙලවෙන්නේ නැති කෙනෙක්. ඒ වගේම තමන්ගේ වැඩවලට ෆෝකස් එක දෙන කෙනෙක්. ඔයාගේ ආර්ථිකය ගැන ඔයා මේ වෙලාවේ සැලකිල්ලක් දක්වන්න ඕනේ. ඔයා ගැන සැලකිල්ලක් දක්වන්න ඕනේ. ඔයාගේ ජීවිතය ශක්තිමත් කරගන්න අඩිතාලම් දමා ගන්න ඕනේ. ඔයා තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න ඔයා කටයුතු කරන්න ඕනේ. මේ වෙලාවේ ඔයා නොසැලෙන මනසකින් ඔයා ජීවත් වෙන්න ඕනේ. ඔයා හිතන්න ඕනේ ඒ දේම නෙමෙයි ඔයාගේ ජීවිතේ ඊට වඩා දෙයක් ඔයාගේ ජීවිතේ තියෙනවා. ඔයා මෙතන මේ උල් සපත්තු වලින් පෙන්නන්නේ නොසැලෙන ගතිය, ජයග්‍රාහී ලීලාව. ඔයා මේ වෙලාවේ ජයග්‍රාහී ලීලාවෙන් හැසිරෙන්න ඕනේ යාට පේන්න හරි. මොකද මේ වෙලාවේ ඔයා මානසිකව වැටුනොත් එයා දිගටම no contact ඉන්නවා කියලා තමයි විශ්වයෙන් කියන්නේ. අපි බලමු තව කාඩ් එකක් අරගෙන. 3 of Cups. ඔයා මේ වෙලාවේ යහළුවෝ. ඔයාගේ කවුරුන් හෝ වේවා යහළුවන් ආශ්‍රය කරන්න ඕනේ. ඔයා යහළුවන් සමග ඔයා කාලය ගත කරන්න ඕනේ. ඔයා පාළුවෙන් ඉන්න එපා. එතකොට තමයි ඔයාලට නොයෙකුත් සිතුවිලි ඇති වෙන්නේ. ඔයා මේ වෙලාවේ නිතරම තවත් කෙනෙක් සමග Tamanගේ දුක බෙදා ගන්න. එහෙම නැත්නම් විනෝදයෙන් කාලය ගත කරන්න. ඔයාගේ විවේක කාලය ඔයා Tamanගේ යහළුවන් සමග ඔයාගේ දුක හිතෙන වෙලාවට යහළුවන් සමග දුක බෙදා ගනිමින් සතුටු වෙන්න කියලා විශ්වයෙන් ඔයාට කියනවා. තව කාඩ් එකක් ගමු බලන්න. ඔයා දෙවෙනි ෆයිල් එක තේරුවා නම් Wheel of Fortune. Wheel of Fortune. ඔයා ඇත්තටම ලකි. ඔයා ඇත්තටම ජීවිතේ වාසනාව උරුම වෙච්ච කෙනෙක්. ඔයා අනිවාර්යෙන් ඔයාගේ ජීවිතේ වාසනාව ළඟා කරගත යුතුයි. සාර්ථකත්වය ළඟා කරගත යුතුයි. අනිවාර්යෙන් ඔය no contact එකකින් මිදෙනවා. ඔයා ඔයාගේ ජීවිතයේ සාර්ථකත්වය හොයාගත්තාම ඔයාගේ ජීවිතය මේ වෙලාවේ යම් කිසි විදිහක ස්ථාවර කරගන්න ඔයා කටයුතු කළොත් ඔයාගේ no contact ස්වභාවය අනිවාර්යෙන් මිදෙනවා. ඒ වගේම තමයි අපි තව කාඩ් එකක් ගමු. no contact දෙවෙනි ෆයිල් එක. The High Priest. මොනවද මේ කාඩ් එකකින් කියන්නේ? ඔයාට පේනවා B කියලා කුළුණක් තියෙනවා, J කියලා කුළුණක් තියෙනවා. මේ වෙලාවේ සමබර වෙන්න ඕනේ. සමබරතාවය ඉතාමත් වැදගත් වෙනවා. මේ High Priest උත්තම පූජකවරිය සමබරවයි මෙම ප්‍රශ්න දිහා බලන්නේ. ඒ වගේම ජීවිතය දිහා බලන්නේ සමබරවයි. ඔබටත් සමබර වෙන්න කියනවා. සමබර වුණොත් no contact වලින් මිදෙනවා. මොනවද බලන්න? ඒ පැත්තෙනුත් බලන්න, මේ පැත්තෙනුත් බලන්න. හැම පැත්තකින්ම මේ ප්‍රශ්නේ දිහා බලන්න. ඒ වගේම තමයි මේ උත්තම පූජකවරිය ආධ්‍යාත්මික ශක්තිය සහිත කෙනෙක්. ඔබට භාවනා කරන්න කියනවා. ඔයාගේ ආධ්‍යාත්මික ශක්තිය දියුණු කරගන්න කියනවා. ඔයා නිතරම Tamanගේ ආගමට අනුව කටයුතු කරන්න කියනවා. ඔයා දුරදිග බලන්න කියනවා. Tamanගේ ඇතුළු නුවණට ඇහුම්කන් දෙන්න කියනවා. මේ හැම දෙයක්ම කරාට පස්සේ ඔයාට හොඳ අවබෝධයක් ඔයාගේ සිතිවිලි ගැන, ඔයාගේ පුද්ගලයා ගැන ඔයාට ලැබෙනවා. අනිවාර්යෙන් ඔය no contact තත්ත්වයෙන් මිදෙන්න නම් මෙන්න මේ කියපු දේවල් ඔබ කළ යුතු වෙනවා. මේ හතරම විශේෂයි. ඔබ අනිවාර්යෙන් මෙන්න මේ ටික කරොත් මං හිතනවා 3 of Cups, High Priest, ඒ වගේම King of Pentacles. මෙන්න මේ පොසිෂන් වලට ඔබ ආවොත් අනිවාර්යෙන් no contact වලින් මිදෙනවා. අපි බලමු දේවතාවන් මොනවද කියන්නේ කියලා. දේවතා කාඩ් පත් වලින් අපි බලමු no contact වලින් මිදෙන්න. අහිංසක බව. ගොඩක් ඔබ හැම දෙයක් දිහාම ආදරෙන් බලන්න කියනවා. අහිංසකට අධිපති දේවතාවා කියනවා ඔබට ලෝකය දිහා බොහොම සැහැල්ලුවෙන් අහිංසකව බලන්න. ඔබ සැහැල්ලු වෙන්න. කුඩා දරුවෙක් වගේ හිතන්න මේ වෙලාවේ. ගොඩාක් කේන්ති ගන්න මොනවත් දුක හිතෙන්න යන්න එපා. ඔබේ no contact person අනිවාර්යෙන් ඔබට මෙන්න මේ ක්‍රම අනුගමනය කිරීමෙන් අනිවාර්යෙන් ඔබට අර මං කලින් පෙන්නපු දෙවෙනි ෆයිල් එක තෝරපු අයට අනිවාර්යෙන් Wheel of Fortune. එයා no contact වලින් මිදෙනවා. ඔයා මෙන්න මේ ක්‍රම ටික අනුගමනය කළොත්. අපි තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු.